අපි ඉතින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යන ගමන් තමයි මේ. ඔන්න ඔයාලට පෙන්වන්න ලස්සන වැවකුත් තිබුණා. ඉතින් අපි දැන් ගිහිල්ලා ජයශ්‍රී මහා බෝධිය අභියස පූජා කරන්න, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන්න පාන වර්ග, එතකොට බෙහෙත් ඖෂධ ඒ හැම දෙයක්ම අපි ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඔයාලත් මගේ මේ වීඩියෝ එක පුරාවටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා හැමෝම මගෙත් එක්ක මේ විදිහට රැඳිලා හිටියොත් ඔයාටත් මම මේ කරන්නා වූ පිනෙන් ඔයාලා හැමෝටමත් පින් ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. අපි ඉතින් එක එක විදිහේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන්න, එතකොට වර්ණවත් විදිහට රස විදිහට පාන වර්ග අපි ගියපු හැමෝම එකතු වෙලා ලස්සනට හදාගත්තා. ඉතින් ඔයාලත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යන්න අදහසක් තියනවා නම් මේ වගේ එතකොට අපට ඇහැට ප්‍රියමනාප වෙන විදිහට පූජා කරන්න හොඳ පාන වර්ග ටිකක්, එතකොට මල් ටිකක්, බෙහෙත් ඖෂධ වට්ටියක්, ඒ වගේ දේවල් අරගෙන ගිහිල්ලා තමන්ගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට සිද්ධ වේවා කියා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට ගිහින් ටිකක් වෙලා එතන ඉඳලා ඔයාලගේ හිතේ තියෙන හැම දෙයක්ම කියලා බලන්න. ඒ විදිහටම ඒ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම අපි චතුමදුර පූජාවකුත් හදාගත්තා මෙන්න මේ විදිහට. හැබැයි අපි ගියපු හැමෝම එකට එකතු වෙලා මහන්සි වෙලා හැමෝම සැදැහැ සිතින් මේ වගේ පූජා කරන්න දේවල් ගොඩාක් අපි හැමෝම හදාගත්තා. ඔයාලා දිගටම මේ වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉන්න බලන්න. ඇත්තටම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගියාම තියෙන හිතේ සැනසීමත් ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සිසිලස ඒ හැම දෙයක්ම අපේ හිතට හොඳින් දැනෙනවා. අපි දැන් ගියපු හැමෝම මේ ඖෂධ පාන වර්ග ටිකක් තමයි හදාගන්නේ. ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලත් මා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අපි දැන් ගිය හැමෝම එකතු වෙලා මේ විදිහට ඖෂධ වර්ග පූජා කරන්න හදාගත්තා. ඇත්තටම ගියපු හැමෝම හිතේ සතුටින් මේ හැම දෙයක්ම හදාගත්තා. බලන්නකෝ ඉතින් ගොඩාක් ලස්සනයි. එතකොට හිතට සතුටක් දැනෙනවා මේ වගේ දේවල් පූජා කරනකොට. විරාජමානව වැඩ සිටින මේ ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අපි පූජා කරන්නට දැම්මේ අපි හදාගත්ත පූජා භාණ්ඩ අරගෙන යන ගමන් තමයි එන්නේ. ඒ වගේම හවස් වෙනකොට මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න දහස් ගණනින් සැදැහැවත් පින්වත් සියලුම දෙනා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට එනවා. ඔයාලා හැමෝමත් මේ වීඩියෝ එක පුරාවටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. එතකොට ඔයාලටත් මා මේ කරන්නා වූ පින් වලින් පින් ඔයාලා හැමෝටම ලැබේවා කියලා මං ආයෙත් වතාවක් කියනවා. අපි අරගෙන ගියපු හැම පූජා භාණ්ඩද, එතකොට පූජා ද්‍රව්‍යද සියලුම දේ ජයශ්‍රී මහා බෝධීන් අභියස තැන්පත් කරලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා වේවා පූජා කරමි කියලා එක සිතින්ම
පූජා කරලා නමස්කාර වේවා කියලා මම ඉතින් මගේ හිතේ තිබුණු හැම දෙයක්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කියලා අරන් ගියපු හැම දෙයක්ම පූජා වේවා පූජා කරමි කියලා හිතේ භක්තියෙන් වැඳ නමස්කාර කරා. එතකොට මේ ආසනවල අපි අරන් ගියපු පූජා තැන්පත් කරලා අපි වඩම්මවාගෙන ආපු ස්වාමීන් වහන්සේ අපට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගුණය කියා දීලා අපිට මේ හැම දෙයක්ම පහදලා දුන්නා.